හෙලෝ අයබෝන් ගයිස් මං එදා වීඩියෝ එකකින් කිව්වා වගේම BTC අප්ඩේට් එකක් මම අරන් ආවා. මේක මම කරන්න පළවෙනි වීඩියෝ එක. මම මේ වගේ අප්ඩේට් එකක් දෙන්න පළවෙනි වීඩියෝ එක. ඉතින් මොකක් හරි අපහසුතාවයක්පත් වුණා නම් ඔයාලා මගේ වීඩියෝ එක මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න කියලා මම කියනවා. ඉතින් ගයිස් අපි යමු අද අප්ඩේට් එකට. ගයිස් අපි දැන් ඉන්නේ B wave එක ඇතුලේ. ABC කියලා දැන් පැටර්න් එකක් ගෙන 6 එකක්. ඒක ඇතුළේ අපිට බලා ගන්න පුළුවන් ABC කියලා තව පැටර්න් එකක් තියෙනවා මෙන්න මේ වගේ. මම මේ විදිහට මේක මාක් කරගන්නම්. ABC කියලා මෙන්න මේ වගේ තව පැටර්න් එකක් එනවා. අපි බලමු guys දැන් අපි ඉන්නේ එතකොට දැන් B wave ඇතුලේ. දැන් ඔයාලට හැමෝටම පේන ඇති guys මෙතන ට්‍රයැන්ගල් එකක් හැදිලා තියෙනවා. මෙන්න මේ වගේ ට්‍රයැන්ගල් එකක් හැදිලා තියෙනවා ඔයාලට පේනවා. අපි ට්‍රයැන්ගල් එක මාක් කරගමු A B C D E කියලා. ගයිස් අපේ දැන් අපිට දැන් පේනවා මෙතන C wave එක හැදිලා ඉවරයි. ඊළඟට යන්නේ D wave එක හදන්න. අපි හරියටම දන්නේ නැහැ D wave එක හදන්නේ කියලා. ඉතින් ගයිස් අපි බලමු Fibonacci extension එක දාගෙන මේක කොතනද හැදෙන්නේ කියලා හරියටම බලා ගන්න. ABCD C එකට මෙන්න විදිහට ගත්තාම ඉතින් ගයිස් ඔයාලට පේනවා මෙන්න මේ zone එකෙන් D wave එක හැදෙනවා කියලා අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ. ඒ කියන්නේ ගයිස් මම ප්‍රයිස් එක කිව්වොත් එම් පිටතට 70000ත් 69000ත් අතර රේන්ජ් එකකින් ඔයාලට ෂෝට් එකක් ගන්න පුළුවන් මෙන්න මේ E කියන වේව් එක ළඟට එනකම්ම. ඊට ඉස්සෙල්ලා ගයිස් මෙතන T wave එක හැදෙනවා අපි යමු. මෙතන D wave එක හැදුනාට පස්සේ ඔයාලගේ ඉන්ෆර්මේෂන් එකතු කරලා ලස්සන ට්‍රේඩ් එකක් ගන්න කියලා කියනවා. ඊළඟට ගාස් අපි බලමු E wave එක හැදුනාට පස්සේ මාකට් එක යන්න පුළුවන් කොහෙටද කියලා. මම දැනට ගයිස් අනුමාන කරලා තියෙනවා මෙතන ට්‍රයැන්ගල් එක හැදුනාට පස්සේ කියන්නේ මෙන්න මේ ට්‍රයැන්ගල් එක හැදුනාට පස්සේ මෙතන B කියන්නේ මෙතන ABC මෙතන ස්ට්‍රක්චර් කම්ප්ලීට් කරලා ඒ වගේම B එකත් මෙන්න වගේ කම්ප්ලීට් කරලා ඊළඟට මෙන්න වගේ C එක ඒ කියන්නේ Y එකට Y එක කම්ප්ලීට් කරන්න වෙනවා යටට යයි කියලා. මම මෙතන දැන් රේන්ජ් එක මාක් කරලා තියෙන්නේ 52000ත් 47000ත් අතර කියන රේන්ජ් එක BTC වැටෙන්න ඉඩ තියෙනවා. ගයිස් මම මේක කියන්නේ ෆයිනෑන්ෂල් ඇඩ්වයිස් එකක් විතර මේ ගන්න එපා. කියන්නේ මම මේක ඇනලයිස් කරද්දී මට මගේ මතය තමයි මේක. ඒ නිසා ගයිස් අපි දැන් එතකන් අපි ඉමු මෙතන D wave එක හැදේ වෙනකම්. මෙතනින් ඔයාලා ගන්නවා නම් ෂෝට් එකක් ගන්නත් පුළුවන්. මෙන්න මේ වගේ ස්ටොප් ලොස් තියාගන්නවා මෙතන මෙතන B එක තියෙනවා. මෙන්න B එකෙන් උඩ ඔයාලා මොන ස්ට්‍රැටජි එක යූස් කරත් ඔයාලා මොන කන්සෙප්ට් එක යූස් කරත් ඔයාලා මෙතන එන්ට්‍රි එකක් ගන්නවා නම් ෂෝට් එකක් ගන්නවා නම් මෙන්න මේ ලයින් එක 70800 70984 කියන රේන්ජ් එකෙන් උඩ ස්ටොප් ලොස් තියාගන්න බලන්න. ඔයාලා එන්ට්‍රි ගන්නවා නම් මම කිව්වා වගේ ෂෝට් එන්ට්‍රි ගන්න මේ වගේ 70000ත් 70000ත් 69000ත් අතර රේන්ජ් එකකින් ගන්න බලන්න. ඔයාලා ටාගට් තියාගන්න මෙන්න මේ වගේ ටාගට් එක තියාගන්න ඔයාලා පොඩ්ඩක් මම ටාගට් එකක් කියන්නම්කෝ ඔයාලා තියාගන්න ඕනේ. උපරිම ටාගට් එක ඔයාලා ඊට අඩුවෙන් තියාගන්න.
ඔය බලන්න 65,951කට ඔව් 951 කියන රේන්ජ් එකකින් මෙන්න මේ ලයින් එකෙන් පල්ලෙහාට ටාගට් තියාගන්න එපා. ඒ ලයින් එකෙන් උඩ තියාගන්න ටාගට්. මම මේ වගේ තියාගන්නවා. ගයිස් ඔයාලා අපේ ෆ්‍රී සිග්නල් ගෲප් එකට ජොයින් වෙන්න ඕන නම් සිග්නල් ගෲප් එකම නෙවෙයි ඒක. ඔයාලා කැමති ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. කැමති නම් මගේ YouTube එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඔයාලා එකෙන් බලලා ලින්ක් එක අරන් ජොයින් වෙන්න. එහෙනම් ගයිස් මගේ ට්‍රේඩ් එක මම මේ වගේ තමයි ගත්තේ ඕපන් කරේ. මගේ ඇනලිස් ගන්නව මෙහෙම තමයි වෙන්න ඕනේ. ට්‍රයින්ගල් හැදුවට පස්සේ මෙතන B එක හදලා ඩවුන් වෙන්න ඕනේ. ඊට කලින් අපි බලමු මෙතන D wave එක හැදෙනවා. අපි බලමු මෙතන D wave එක හැදෙනකම් මොකද වෙන්නේ කියලා. D wave හැදුණාට පස්සේ මම තව අප්ඩේට් එකක් ඔයගොල්ලන්ට ගෙන්නම්. එතකන් 5 cent trade කරන්න. good luck.